අද මං ඔයාලට කියලා දෙන්නේ අටවසර පෙළ පොතේ තියෙන 9 වෙනි පාඩමයි. පාඩමේ මාතෘකාව තමයි මුයන් රාල් වෙල්ලලාම්. මුයන් රාල් වෙල්ලලාම්. ඒ කියන්නේ උත්සාහයෙන් ජය ලැබේ. සෙත් පාඩු ඔන්රු ක්‍රියාකාරකම 1. පඩංගලේ අවධානිප්පෝම් පින්තූරවලට අවධානය යොමු කරමු. කලන්දුරේ යාඩුවෝම් සාකච්ඡා කරමු. ආසිරියනින් උදවිயுடன் සෙමඩුப்போம். ගුරුවරයාගේ උදව් ඇතිව සවන් දෙමු. කදයියේ වාසිப்போம். කතාව කියවමු. දැන් ඔයාලට පේනවා ඇති පල්ලෙන් රූපයක් තියෙනවා. නරියෙක් මිදි පොකුරක් දිහා බලන් ඉන්නවා. ඊට පල්ලෙන් මෙහෙම තියෙනවා. ඔරු නරි පසියාල් අලෙන්තදු. එක නරියෙක් කුසගින්නේ එහෙ මෙහෙ ඇවිද්දේය. එංගුම් උණවු තේඩියදු සෑම තැනම ආහාර සෙව්වේය. කිඩෙක්කවිල්ලේ ලැබුණේ නෑ. බලීල් ඔරු තිරාච්චෙ තෝට්ටත්තෙක් කන්ටදු. පාරේ මිදිවත්තක් දුටුවේය. තිරාච්චේ පළම් සාප්පිඩ නිනෙත්තදු. මිදි කෑමට සිතුවේය. 99 වෙනි පිටුව පෙරලා ගන්න. ඔයාලට දැන් පේනවා ඇති නරියා මිදි පොකුර කඩන්න යන අවස්ථාවක්. එට්ටි එට්ටි පරික්ක පාර්තදු. එසවි එසවි කඩා ගැනීමට බැලුවේය. එට්ටවිල්ලේ ළඟා වීමට නොහැකි විය. චීචී இந்த பழம் புளிக்கும் வேண்டாம் என்றது. චීචී මේ පළතුරු ඇඹුල්. එපායයි කීවේය. තෝට්ටත්තේ வீட்டு வெளியே சென்றது. වත්ත හැරදා පිටතට ගියේය. අපෝදු මාන් ඔන්රු අංගේ වන්දදු. එවිට මුවෙක් එහි ආවේය. ඊළඟට ඔයාලට පේනවා ඇති මුවයි නරියයි කතා කරන අවස්ථාවක්. එන්න නරිயோரே එන්න පුලික්කුම් என்று கேட்டது. මොකද නරිහාමි මොනවද ඇඹුල් යයි ඇසුවේය. திராட்சை பழத்தை பறிக்க பார்த்தேன். මිදි කඩන්න බැලුවා. එට්ටවිල්ලේ என்றது මාන් කිරිත්තදු. ලං වෙන්න බැරි වුණා. යයි නරියා කීවා. මුවා සිනාසුණා. முயற்சி செய்யாமல் இப்படி சொல்லலாமா என்று මාන් கேட்டது. උත්සාහ නොකර මෙහෙමත් කියනවද යයි මුවා ඇසුවේය. මේ රූපෙන් ඔයාලට පේන්නේ නරියයි මුවයි කොටයක් පෙරනවා. நரியோரே வாருங்கள் நரிஹாமி என்ன அந்த மரக்குட்டியை உருட்டுவோம் என்றது. අර කොටය පෙරළුමු යයි කීවේය. நரியும் மானும் சேர்ந்து மரக்குற்றியை උරුට්ටින. නරියත් මුවත් එකතු වී ගසක කොටය පෙරළුවේය. මරක්කුට්‍රියේ කියන්නේ ගසක කොටය. ඊළඟ පිටුවේ පේනවා ඇති නරියා කොටේ උඩට නැගලා මිදි පොකුර කඩනවා. නරි மரக்குற்றியில் ஏறி பழத்தை பறித்தது. නරියා කොටයට නැග පළතුරු කැඩුවේය. මානුක්කුම් කොඩුත්තදු. මුවාටද දුන්නේය. ඊළඟට පේනවා ඇති මේ නරියයි මේ මුවයි සතුටින් මිදි කනවා. மானும் நரியும் திராட்சை பழங்களை சாப்பிட்டன. මුවත් නරියත් මිදි කෑවෝය. මහිழ்ச்சியுடன் சென்றன. සතුටින් යන්න ගියෝය. ඔයාලට මේ කතාවෙන් දෙන ආදර්ශය තමයි කිසිම දෙයක් බෑ කියලා උත්සාහය අතාරින්න එපා කියලා. ඊළඟ පිටුවේ තියෙනවා සොල් අරිමුහම්. ඒ කියන්නේ වචන හඳුන්වා දීම. මෙතන තියෙනවා අලුත් වචන ටිකක්. පසියාල් බඩගින්නෙන් අලෙන්තදු එහෙ මෙහෙ ඇවිද්දා. කිඩෙක්කවිල්ලේ ලැබුණේ නෑ. තිරාච්චේ මිදි නිනෙත්තදු සිතුවේය. කවලේ දුක. මුයර්චි උත්සාහය. செய்யாமல் නොකර. මරක්කුට්‍රි ගසක කොටයක්. මහිල්චි
සතුට උරුට්ටින පෙරළුවෝය පරික්ක කඩන්න. 105 පිටුවේ තියෙනවා සෙත් පාඩු ඉරණ්ඩු ක්‍රියාකාරකම 2 කදෙයේ සෙවි මඩුප්පොම් කතාව කියවමු සරියාන විඩෙයින් කීල් කෝඩිඩුවෝම් හරි පිළිතුර යටින් ඉරක් අඳිමු එළුදුවෝම් ලියමු. පළවෙනි ප්‍රශ්නේ තමයි පසියාල් අලෙන්ද මිරුහම් බඩගින්නේ එහෙමේ ගිය සිව්පාවා. උත්තර තියෙනවා නරි ඒ කියන්නේ නරියා මාන් මුවා පුලි කොටියා. එතකොට මේකට උත්තරේ නරි. දැන් ඔයාලට කතාව කියලා දුන්නා දැන් ඔයාලා දන්නවා ඇති උත්තරේ මොකක්ද කියලා. දෙවෙනි ප්‍රශ්නේ නරි වරි ඉල් හිස්තැනක් තෝට්ටත් එක් කන්ටදු. නරියා පාරේ වත්තක් දුටුවේය. 1 තිරාච්චේ ඒ කියන්නේ මිදි 2 වාලේ කෙසෙල් 3 තෙන්නේ ඒ කියන්නේ පොල්. එතකොට මේ නරියා දුටුව වත්ත දැන් ඔයාලා දන්නවා ඇතිනේ. තිරාච්චේ 3 නරීන් මුන්නාල් වන්ද මිරුහම් නරියාගේ ඉදිරියට ආව සිව්පාවා. 1 කුදිරේ ඒ කියන්නේ අශ්වයා 2 නරි නරියා 3 මාන් මුවා. එතකොට උත්තරේ තමයි 3 මාන් මුවා. හතරවෙනි ප්‍රශ්නේ නරියොම් මානුම් හිස්තැනක් උරුට්ටින නරියාත් මුවත් පෙරළුවේය. දැන් මොකක්ද පෙරළුවේ එතකොට? මරක් කුට්ටියේ ගසක කොටයක් පන්දේ පන්දුවක් තිරාච්චෙයේ මිදි. එතකොට පෙරළුවේ ගසක කොටයක්. එතකොට මරක් කුට්ටියේ. පස්වෙනි ප්‍රශ්නේ තිරාච්චෙයේ පළංගල සාපිඩ මහින්ද මිරුහංගල් එවේ. මිදි ආහාරයටගෙන සතුටු වූ සිව්පාවෝ කවුද? පළවෙනි එක පුලියුම් මානුම් මේ කියන්නේ කොටියාත් මුවත්. දෙවෙනි එක නරියුම් මානුම් නරියාත් මුවත්. 3 කුදිරෙයුම් නරියුම් අශ්වයාත් නරියාත්. එතකොට උත්තරේ තමයි 2 නරියුම් මානුම්. ඒ කියන්නේ නරියාත් මුවත්. ඊළඟට සෙත් පාඩු 3 ක්‍රියාකාරකම 3 කුලුක්කලාහ ඉනෙයිවෝම් කණ්ඩායම් ලෙස එකතු වෙමු වාක්‍යාංගලේ වාසිப்போம் වාක්‍ය කියවමු பொருத்தமான පඩත්තෙත් තෙරිව් செய்வோம் ගැළපෙන රූපය තෝරා ගනිමු ඉලක්කමිඩුවෝම් අංක යොදමු. දැන් ඔයාලට මම කතාව කියලා දුන්නනේ. දැන් ඔයාලට මේ පල්ලෙහා තියෙන වාක්‍ය ටිකට අදාළව රූපය ඔයාලට හොයාගන්න පුළුවන්. සෙත් පාඩු 4 ක්‍රියාකාරකම 4 පින්වරුම් ඔත්ත කරුතුත් சொற்களே வாசிப்போம். පහත සමාන පද කියවමු. 1 උණව් ඒ කියන්නේ ආහාර. උණව් ආහාරවලට සමාන පදයක් තමයි සාපාඩු ආහාර. 2 පළම් ඒ කියන්නේ පළතුරු එහෙම නැත්නම් ඉදුණු ගෙඩි. එකට සමාන පදයක් තමයි කණි. 3 වලි ඒ කියන්නේ පාර වීදි පාදය කියලා කියන්න පුළුවන්. 4 මහිල්චි ඒ කියන්නේ සතුට. සන්තෝෂම් කියලා කියන්න පුළුවන්. 5 අලෙන්තදු ඇවිද්දේය තිරින්තදු කියලත් කියන්න පුළුවන්. 6 සෙන්රදු ඒ කියන්නේ ගියේය. පෝනදු කියලත් කියන්න පුළුවන්. සෙත් පාඩු 5 ක්‍රියාකාරකම 5 පින්වරුම් වාක්‍යාංගලේ සිංහලத்தில் எழுதுவோம். පහත වාක්‍යවල සිංහල තේරුම ලියමු. පළවෙනි වාක්‍ය ඔරු නරි පසියාල් අලෙන්තදු ඒ කියන්නේ එක නරියෙක් කුසගින්නේ එහෙ මෙහෙ ඇවිද්දේය. 2 ඉරුත්ත කනි පුලික්කුම් එන්රතු මේවා ඇඹුල් කියලා කිව්වා. 3 මානුම් නරියුම් තිරාච්චේ පළංගලෙක් සාපිට්ටන මුවත් නරියාත් මිදි කෑවා. සෙත් පාඩු 6 ක්‍රියාකාරකම 6 පඩංගලේ අවදානිப்போம் පින්තූරවලට අවධානය යොමු කරමු කලන්දුරේ අඩුවම් සාකච්ඡා කරමු වාසිப்போம் කියවමු. ඔයාලට තද නිල් පාට එක දීලා තිනවා සුවේයිහල් කියලා. ඒ කියන්නේ රස වර්ග. සුවේයිහල් රස වර්ග. පළවෙනියට දීලා තිනවා මිරිස් කරල් වල රූපයක්. ඒකෙන් යට දීලා තිනවා උරෙප්පු. ඒ කියන්නේ සැර දැවිල්ල.
අපිට මිරිස් කෑවහම සැරයි දැවිල්ලයි. එතකොට දෙවෙනි පින්තූරය තමයි කරුංගා ගෙඩි. ඒව කහටයි. එතකොට තුවර්පු කියලා කියන්න පුළුවන්. තුවර්පු කියන්නේ කහට රස. තුවර්පු කහට රස. ඊළඟට සියඹලාවල පින්තූරයක් දීලා තිනවා. පුලිප්පු ඒ කියන්නේ ඇඹුල් රස. ඊළඟට රටඉඳිවල පින්තූරයක් දීලා තියෙනවා. එතකොට ඉනිප්පු ඒ කියන්නේ පැණි රස. ඊළඟට ලුණු භාජනයක පින්තූරයක් දීලා දෙනවා. උවර්පු ඒ කියන්නේ ලුණු රස. ඊළඟට කරවිලවල රූපයක් දීලා දෙනවා. කසප්පු ඒ කියන්නේ තිත්ත රස. ඔයාලට දැන් රස වර්ගවල දැනුමක් මෙතනින් ලැබෙන්නේ නැති. විවිධ රස වර්ගවලට කියන නමුත් ඔයාලට දැන් මෙතනින් තේරුම් ගන්න පුළුවන්. செயற்பாடு 7 ක්‍රියාකාරකම 7 பின்வரும் கூற்றுங்கள் சரியானின் சரி எனவும் பிழையானின் பிழை எனவும் අඩයාලක් ඉඩුවෝම්. පහත ප්‍රකාශවලට හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. පළවෙනි එක සීනි ඉනික්කුම්. ඒ කියන්නේ සීනි පැණි රසයි. 2 මාංගායි උරෙක්කුම්. අඹ දැවිල්ලයි. 3 திராட்சை பழம் துவர்க்கும். මිදි කහට රහයි. 4 කඩල් නීර් උවර්க்கும். මුහුදු වතුර ලුණු රසයි. 5 වේපිලේ කසක්කුම්. කොහොඹ කොළ තිත්තයි. වේපිලේ ඒ කියන්නේ කොහොඹ කොළ. දැන් ඔයාලට මම සිංහල තේරුම් ටික කියලා දුන්න නිසා හරිද වැරදිද කියලා යොදන්න පුළුවන්. මේ විදිහට තමා ඔයාලගේ 8 වසර පෙළ පොතේ තියෙන 9 වෙනි පාඩම සකස් වෙලා තියෙන්නේ. ඔයාලට මේ පාඩමේ කියලා දුන්න දේවල් වලින් නොතේරුණු තැනක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. නැවත අලුත් වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තුෙන් මම මෙතනින් මේ පාඩම අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.